සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැම දිනාටම. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයාලා දකින්න යන්නේ කොහොමද කැඩිච්ච පවර් බෑන්ක් එකක් අලුත් වැඩිය කරගන්න කියලා. ඉතින් මේ බලන්න දැන් මේ පවර් බෑන්ක් එක බින්දුවේ තියෙන්නේ වාට පේනවා පැහැදිලිවම. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි මුලින්ම මේ පවර් බෑන්ක් එකේ යට කෑල්ල මේ විදිහට කලවලා ගන්නවා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ බැටරි එක එළියට ගන්න. ඉතින් අපි මෙහෙම පිටිපස්සෙන් තල්ලු කරාම ඉස්සරහා කොටස එළියට එනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක ඇදලා මෙන්න මේ විදිහට බැටරි එක එළියට ගන්න. ඉතින් මේකේ ගොඩක්ම තියෙන්නේ මේ පවර් බෑන්ක් වල තියෙන ලෙඩේ තමයි ලූස් කනෙක්ෂන් එක. ඉතින් මේ තියෙන අග්‍ර දෙක හරියට සෙට් වෙලා තිබ්බේ නැති වුණොත් ලූස් කනෙක්ෂන් තිබ්බොත් පවර් බෑන්ක් එක charge වෙන්නේ නැහැ. ඉතින් හුඟක් අය මේ පවර් බෑන්ක් ඒ නිසා විසි කරලා දානවා. කියන්නේ බැටරි සවුත් වෙලා මොකක් හරි එහෙම හේතුවක් කියලා විසි කරලා දානවා. නමුත් එහෙම සිද්ධියක් නෙමෙයි හරියටම වෙන්නේ. ඉතින් මේ අපි දැන් බලමු මෙතන අග්‍ර දෙක කොහොමද තියෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා මෙතන ග්ලූ ගන් දාලා තියෙනවා අග්‍ර දෙකට. ඉතින් අපි ඉස්සෙල්ලා මේ ග්ලූ ගන් ඉවත් කරගන්න ඕනේ. ඉතින් මේ ග්ලූ ගන් ඉවත් කරන්න අපිට අවශ්‍ය වෙනවා hear dryer එකක්. ඉතින් මේ dryer එක ගැහුවට පස්සේ තමයි මේ ග්ලූ ගන් උණු වුණාට පස්සේ අපිට ඒක අයින් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට dryer එක දාලා අපි ග්ලූ ගන් ටික උණු කරගන්නවා. දැන් මේ විදිහට අපි ග්ලූ ගන් ටික උණු කරගත්තාට පස්සේ ඒ ටික ඉවත් කරගන්න ඕනේ. දැන් මේ බලන්න දැන් මෙන්න හරියට අග්‍ර දෙක තියෙනවා. නමුත් මේ එක අග්‍රයක් ලූස් කනෙක්ෂන් වෙලා තියෙනවා. ඉතින් ආඩ පැහැදිලිවම තියෙනවා මම ඒක ඉවත් කරගෙන තියෙනවා. මෙතන මෙන්න මේ අග්‍රය තමයි ලූස් කනෙක්ෂන් තිබේ. කියන්නේ අඩක් විදිහට තමයි පෑසිලා තියෙන්නේ. ඉතින් එහෙම හරියන්නේ නැහැ. මේක හරියට කනෙක්ෂන් එක තියෙන්න ඕනේ. ඉතින් මේ කොටස මම වයර් කොටස එතන අයින් කළා සෙට් වෙන තැන හොඳට සුද්ධ කරගන්නවා බවුත් එකේ. ඉතින් මේ දන හරියට සුද්ධ කරගන්න ඕනේ. දැන් මෙන්න මේ විදිහට සුද්ධ කරගත්තට පස්සේ මේ වයර් එකේ උඩ කොටසට හොඳට bout.en තියන්න ඕනේ. මොකද මේක ලූස් වෙන්න බෑ. ලූස් වුණොත් charge වෙන්නේ නෑ. ඉතින් මෙන්න මේ ආකාරයට හොඳින් bout තියාගන්න ඕනේ. ලූස් වෙන්න බෑ. ලූස් වුණොත් නැවත පෙන්නන්නේ බිඳුව. මොකද එහෙම තමයි මේ වගේ සිස්ටම් හදලා තියෙන්නේ. ඉතින් හරියට පාස්ස ගන්න ඕනේ. දැන් ඉතින් මේ තියෙන්නේ නිවැරදි විදිහට කනෙක්ෂන් දාගත්ත පවර් බෑන්ක් එක. ඉතින් බලන්න දැන් කනෙක්ෂන් හරියට ආවට පස්සේ මේ පවර් බෑන්ක් එකේ 86ක් charge වෙලා තියෙනවා. ඉතින් මේකේ ඕන කිව්වේ කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ. බිඳු දෙකක් පෙන්නනවා. එයා charge එකට ගොඩක් වෙලා ගහලා තිබ්බා. නමුත් charge වෙලා නැහැ කියලා. ඉතින් මේක තමයි මෙතන තියෙන ලෙඩේ. කනෙක්ෂන් එක හරියට එන්න ඕනේ. එහෙම වුණාම හරියටම පවර් බෑන්ක් එක වැඩ කරනව නැත්නම් වැඩ කරන්නේ නැහැ. සමහරක් අය හිතන්නේ මේක මේ බැටරි එකේ අවුලක් කියලා. පවර් බෑන්ක් එකේ මොකක් කරලා ලෙඩක් කියලා. එහෙමම පවර් බෑන්ක් එක අයින් කරනවා. ඉතින් එහෙම කරන්න එපා. ඔයාලට මේ වගේ සුළු දෙයක් කරලා පවර් බෑන්ක් එක ගොඩ දාගන්න පුළුවන්. ඉතින් අපි මේකට ආරක්ෂාව පිණිස ග්ලූ ගන් දාගන්නවා. මොකද මේකේ හවුසින් එක යකඩ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ තැන් මේ කොටස් වල වදින්න පුළුවන්. ඒ නිසා ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම ග්ලූ ගන් ටිකක් මේකට දාගන්න ඕනේ. ග්ලූ ගන් දැම්මට පස්සේ අපි
අපි මෙන්න මේ වගේ සෙලෝ ටේප් කොටසකින් මේ කොටස ආවරණය කරන්න ඕනේ. මොකද තවත් ආරක්ෂිතයි එතකොට. මොකද හවුසින් එකේ වදින්නේ නැහැ එතකොට කොහොමදවත්. ඒ නිසා මේ විදිහට සේෆ්ටි තියෙන්න ඕනේ. මොකද පවර් බෑන්ක් කියන්නේ අපි සාක්කුවේ දාගෙන යන භාණ්ඩයක්. ඉතින් මේක බැරි වෙලාවත් ෂෝට් වුණොත් එහෙම සමහරක් වෙලාවලට අපිට අනතුරක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේකේ සේෆ්ටි ගැන අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අවසාන පියවර වශයෙන් අපි මෙහෙම පවර් බෑන්ක් එකේ යටපැත්තට ග්ලූ ගන් ටිකක් දාගෙන අපි ඊට පස්සේ ඒකේ යට කොටස අලව ගන්නවා. ඔව් දැන් අපි බලමු ඔන්න හරියටම මේකේ පවර් බෑන්ක් එකේ බැටරි කැපැසිටි එක 88ට ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් පවර් බෑන්ක් එක අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕනේ. ඉතින් මේ හරියට නිවැරදි විදියට කනෙක්ෂන් එක ආවට පස්සේ තමයි මේ විදියට පවර් එක මේකේ පෙන්වන්නේ. ඉතින් අපි මේක කනෙක්ෂන් එක සම්බන්ධ කරලා බලමු චාර්ජරයකට කොහොමද මේක charge වෙනවද නැද්ද කියලා. හරි අපි දැන් මේ විදිහට chargerයට සවි කරලා බලමු. ඔන්න charge වෙනවා. ඔයාලට පැහැදිලිවම පේනවා. ඉතින් මේ විදිහට තමයි power bank එක charge වෙන්නේ. අපි තව සුවල්ප වෙලාවකින් බලමු කොහොමද මේක charge වෙනවද නැද්ද කියලා. ඉතින් ඔන්න power bank එක හරි විදියට charge වෙනවා. 89ට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔයාගෙත් power bank එක කැඩලා නම් මේ විදියට හදාගන්න. ඉතින් මෙවැනි වටිනා වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට හැබැයි තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.